ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවද? ඇයි සමහර මිනිසුන් ඊට පහසුවෙන් ජීවිතය ජයගන්නේ කියා? ඔවුන්ට අවශ්‍ය මුදල්, සතුට, ආදරය නිකම්ම වගේ ඔවුන් වෙතට ගලාගෙන එනවා. නමුත් ඔබ උදේ සිට රෑ වනතුරු මහන්සි වෙනවා. සැලසුම් හදනවා. හැබැයි ප්‍රතිඵලය තාමත් එකම තැන. ඇත්තටම මොකක්ද මේ වෙනස? ඔබ දන්නවාද? ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අතර රහස සැඟවී ඇත්තේ ඔබ අවදියෙන් සිටින පැය 7,000 තුල නොවේ. ඒ රහස ඇත්තේ ඔබ නින්දට යන ඒ අద్භූත පැය 8 තුලයි. ඔබ ඇසුවේ නිවැරදිවයි. ඔබ මෙතෙක්කල් සිතා සිටියේ නින්ද කියන්නේ ශරීරයට දෙන විවේකයක් පමණක් කියලයි. නමුත් විශ්වයේ රහස් දන්නා අය දන්නවා නින්ද කියන්නේ ඔබේ දෛවය ලියන මේසය බව. අද මේ වීඩියෝවෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ අද රෑ ඔබ නින්දට යාමට පෙර ගත කරන අවසන් විනාඩි 5 භාවිතා කරලා ඔබේ මුළු ජීවිතයම ඔබට අවශ්‍ය විදිහට වෙනස් කරගන්නේ කොහොමද කියන එකයි. මේක අහගෙන ඉන්න. ඔබේ ජීවිතය වෙනස් වෙන්න යන්නේ දැන්. අපේ මනස හරියට විශාල අයිස් කණ්ඩක් වගේ. වතුරෙන් උඩට පේන්න තියෙන පුංචි කොටස තමයි අපේ උඩුසිත, conscious mind. අපි හිතන පතන තීරණ ගන්න දේවල් කරන්නේ මේකින්. මේකේ බලය 10%යි. හැබැයි වතුරෙන් යට කාටවත් නොපෙනෙන යෝධ කොටසක් තියෙනවා. ඒ තමයි ඔබේ යටිසිත, subconscious mind. ඔබේ ජීවිතයේ 90%ක්ම පාලනය වෙන්නේ මෙතනින්. ඔබේ පුරුදු, ඔබේ විශ්වාසයන්, ඔබට සල්ලි ගැන තියෙන හැඟීම මේ ඔක්කොම තැම්පත් වෙලා තියෙන යටිසිතේ. ප්‍රශ්නය මේකයි. ඔබ උඩුසිතින් හිතනවා මට පොහොසත් වෙන්න ඕන කියලා. හැබැයි ඔබේ යටිසිතේ ගැඹුරේ තියෙනවා නම් සල්ලි හොයන්න අමාරුයි, මම වාසනාවන්ත නෑ වගේ අදහසක්. ඔබ කොච්චර මහන්සි වුණත් වැඩක් නෑ. මොකද අර 90% බලයේ තියෙන යටිසිත ඔබේ 10% උඩුසිත පරදවනවා. එහෙනම් අපි කොහොමද මේ යටිසිත වෙනස් කරන්නේ? යටිසිත කියන්නේ හරියට විශාල ආරක්ෂිත බංකරයක් වගේ. දවල දවස පුරාම මේ බංකරේ දොරවල් වහලා තියෙන්නේ. අපිට ලේසියෙන් ඇතුළට යන්න බෑ. නමුත් දවසට එක වතාවක් හරියටම ඔබ නින්දට වැටෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතේ මේ බංකරේ දොරවල් ඇරෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ තීටා ස්ටේට් එක කියලා. ඒ කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම අවදියෙන් නෙවෙයි ඉන්නේ. ඒ වගේම තද නින්දෙත් මෙදෙයි. අන්නේ අතරමැදි වෙලාවේදී ඔබේ උඩුසිත නිහඬ වෙනවා. යටිසිත විවෘත වෙනවා. අන්නේ ඒ වෙලාවට ඔබ හිතන දේ, ඔබ දකින දේ, ඔබේ යටිසිත කිසිම තර්කයක් නැතුව බාර ගන්නවා. මේක ඇත්තක් කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ මුළු රෑම ඔබේ යටිසිත වැඩ කරන්නේ ඔබ අන්තිමට හිතපු ඒ සිතුවිල්ල යථාර්ථයක් කරන්නයි. දැන් අපි බලමු කොහොමද මේක ප්‍රායෝගිකව කරන්න කියලා. මේක හරිම සරලයි. හැබැයි හරිම බල සම්පන්නයි. අද රෑ ඉඳන් මේ පියවර 3 අනුගමනය කරන්න. පියවර 1. කෘතඥතාවෙන් සිත නිවා ගැනීම. ඔබ ඇඳට ගිහින් ලයිට් නිවලා ඇස් පියාගන්න. දැන් දවස පුරා සිදු වුණු නරක දේවල්, ප්‍රශ්න ගැන හිතන එක නවත්තන්න. ඒ වෙනුවට අද දවසේ ඔබට ලැබුණු පුංචිම හරි හොඳ දෙයක් ගැන හිතලා විශ්වයට ස්තුති කරන්න. මට අද රස කෑමක් ලැබුණා. ස්තුතියි. මම අද නිරෝගීව හිටියා. ස්තුතියි. මේකෙන් ඔබේ මනස සම්සුන් වෙලා අර මම කිව්ව තීටා තත්වයට ලේසියෙන් ඇතුළත් වෙනවා. පියවර 2. මැජික් ප්‍රශ්නය ඇසීම. දැන් ඔබ නින්දට වැටෙන්න ඊටාම ආසන්නයි. මේ වෙලාවේ ඔබේ හිතෙන් අහන්න මේ ප්‍රශ්නය. මගේ ජීවිතය මම ප්‍රාර්ථනා කරන විදිහටම සාර්ථක වුණොත් මට කොහොමද දැනෙවිද? මේ ප්‍රශ්නේ ඇහුවම ඔබේ හිත උත්තර හොයන්න ගන්නවා. ඒ උත්තර වචන වලින් නෙවෙයි, හැඟීම් වලින් ගන්න උත්සාහ කරන්න. පියවර 3. සිනමාපටය ක්‍රියාත්මක කිරීම. විෂුවලයිසේෂන්. දැන් තමයි වැදගත්ම කොටස. ඔබ සිහින දකින්නේ සාර්ථකත්වය දැනටමත් ඔබට ලැබී ඇති බව මවා ගන්න. උදාහරණයක් ලෙස ඔබේ ඉලක්කය 2026 දී අලුත් වාහනයක් ගැනීම නම් මෙහෙම හිතන්න. ඔබ දැන් ඉන්නේ 2026 වර්ෂයේ.
ඔබ ඔබේ අලුත්ම වාහනේ රියදුරු අසුවේ ඉඳගෙන ඒකේ සුක්කනම් අතින් අල්ලගෙන ඉන්නවා. ඔබට දැනෙනවා ඒ අලුත් වාහනේ සුවඳ. ඔබට ඇහෙනවා එන්ජිමේ සද්දේ. ඔබේ පවුලේ අය වාහනේ පිටිපස්සේ ඉඳගෙන සතුටින් hina වෙනවා. ඔබට දැනෙනේ සතුට ඒ ආඩම්බරය දැන් මේ මොහොතේ විඳින්න. මේ රූපය ඔබේ හිතේ චිත්‍රපටියක් වගේ යන්න දෙන්න. ඒක ඇත්තක් කියලා විශ්වාස කරන්න. ඔබේ යටිසිතට සිහිනයත් සහ ඇත්තත් අතර වෙනසක් තේරෙන්නේ නැහැ. ඔබ මේ දැනෙන හැඟීමත් එක්කම නිින්දට යන්න. ඔබ නිදාගත්තට පස්සේ පැය 8ක් තිස්සේ විශ්වය වැඩ කරන්නේ ඔබ අන්තිමට හිතපු ඒ සිතුවිල්ල යථාර්ථයක් කරන්නයි. මේක එක රැයකින් කරන මැජික් එකක් නෙවෙයි. මේක පුරුද්දක්. අද රෑ ඉඳන් හැමදාම රැට මේ විනාඩි 5 අභ්‍යාසය කරන්න. මුල් දවස්වල ඔබේ හිත වෙන වෙන දේවල් වලට දුවයි. කමක් නැහැ. ආපහු සැරයක් ඔබේ සිහිනෙට හිත යොමු කරන්න. සති 2ක් 3ක් මේක දිගටම කරද්දී ඔබටම තේරෙවි උදේ නැගීටිනකොට ඔබට පුදුමාකාර ප්‍රබෝධයක් දැනේවි. ඉබේම වගේ ඔබට අලුත් අදහස් එන්න ගනීවි. ඔබට උදව් කරන්න පුළුවන් මිනිස්සු ඔබ වෙතට ආකර්ෂණය වේවි. මතක තබා ගන්න ඔබේ ලෝකය නිර්මාණය වෙන්නේ ඔබේ ඇතුළාන්තයෙන්. ඔබ නින්දට යන සිතුවිල්ල ඔබේ හෙට දවස තීරණය කරනවා. විශ්වයේ ශක්තිය ඔබ සමගයි. සුබ රාත්‍රියක්.